Yeah. Ah. හයි කොහොමද? ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මං අද වීඩියෝ එකක් දානවා. මම ආයේ YouTube එකට වීඩියෝ දාන්නේ නැහැ කියලා හිතන් හිටියේ. මොකද මට එක දිගට වැඩ ගොඩක් ආවා. මං ඒ අස්සෙත් වීඩියෝ එකක් කරලා දැම්මා. අපි පිකට් වලට ගියේ ඒවා ඉඳන් එක්සෑම් එකට පාඩම් කරපු හැටි ඒ සේරම එකතු කරලා ලොකු වීඩියෝ එකක් හැදුවා. ඒත් ඒක 99%ක්ම අප්ලෝඩ් වෙලා අර 100ට එක අප්ලෝඩ් දුන්නේ නැහැ. ඉතින් මට වීඩියෝ දාන්න කිපා වුණා. ඊට පස්සේ මං ආයි වීඩියෝ දාන්නේ නැහැ කියලා තමයි හිතන් හිටියේ. පස්සේ මගේ යාළුවෝ අහන නිසායි මම මේක පටන් ගත්තේ දවසක කැම්පස් එකෙන් අවුට් වුණාම මට මතක ටිකක් ඕනි නිසානේ කියලා මං ආයෙමත් වීඩියෝ දාන්න පටන් ගත්තා. අද අපේ සහෝදර ෆැකල්ටි ඇග්‍රි ෆැකල්ටියේ ඕපන් ඩේ එක ඒකයි ඒකත් එක්ක සහ අද අපිට වැඩ ගොඩක් තියෙන දවසක් CA 3ක් තියෙනවා. ඒක නිසා අපි දැන් කෝප් එකකින් ඔය කොලත් අරගෙන අපේ ලෙක්චර් හෝල් එකට යනකමන් ඉන්නේ. අද අපේ 4th years ලගේ වයිවා. ඒ වගේම first years ලගෙත් වයිවා තිබුණා. මේ තියෙන්නේ අපේ second floor එක. මේකේ තමයි අපි first year කාලේ හිටියේ. අපේ first year එක තියෙන්නේ එකේදී අපිට එන හැමෝම ෆස්ට් ඉයර් කාලේදී ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. දැන් මං යන්නේ අපේ ලෙක්චර් හෝල් එකට. එතකොට සෙකන්ඩ් ඉයර්ස්ලා තර්ඩ් ඉයර්ස්ලා අපි කට්ටිය ඉන්නේ මෙන්න මේ ෆ්ලෝර් එකේ. ඔය තියෙන්නේ අපේ ඔඩිටෝරියම් එක. ඔයාලා කලින් වීඩියෝ වල නම් එක දැකලා තියෙනවනේ. මේ ඉන්නේ අපේ යාළුවෝ. අද අපේ සුබෝටයි යාළුවෝ ගොඩ දෙනෙක්ට අද තිබුණා මේ වයිවා. මටයි දුලාටයි නම් තිබ්බේ නැහැ. ඔය ඉන්නේ අපේ සුබෝයි ශෂි. එතකොට මේ ඉන්නේ අපේ ආශයන්. පොර ලැජ්ජකාරී වුණාට මිනිහට හොඳට සින්දු කියන්න පුළුවන්. මෙයාලට වයිව් එක තියෙන නිසා අපි දෙන්න ආවා ලෙක්චර් හෝල් එකට. මොකද අපිට කෝල් එකක් ආවා යාළුවෙක්ගේ මැඩම් ආවා කියලා. මේ තියෙන්නේ අද දවසේ අපේ පළවෙනි ලෙක්චර් එක. අපිට අද මුලින්ම තිබ්බේ බයෝ කන්ට්‍රෝල් ඒජන්ට් එකේ ප්‍රැක්ටිකල් එකක්. අපේ දැන් 2 to SEM එක ඉවර වෙන්න යන නිසා මේ ටිකක් වැඩ වැඩි. අපිට ගොඩක්ම තියෙන්නේ අපි කරන ඩිග්‍රියේ ප්‍රැක්ටිකල් සහ තියරි විෂයන් තමයි ගොඩක්ම. මම ගියා වතුර පුරවගෙන ඉන්න සුබෝනම් චුට්ටක් බය වෙලා ඉන්නේ. එයාට කොච්චර කිව්වත් එයා බය වෙනවා. ඒ වුණාට මේ පාර නම් කෙල්ල හොඳට කරලා තිබ්බා. එතකොට අපේ ඔය දකුණු ඇත්ත පැත්තට වෙන්න තියෙන ෆ්ලෝර්ස් 3ෙම තියෙන අපේ ෆැකල්ටියේ ලැබ් ටික. ඊට පස්සේ මම වතුරත් පුරවගෙන ආපහු ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා මගේ ප්‍රැක්ටිකල් එක ලියන්න ගත්තා. මොකද අපි එදා හවස 4 වෙද්දී අපේ පොත් ටික සබ්මිට් කරන්න ඕනි කියලා තිබුණ නිසා. අපි උදේට කාලා ආවේ නැති නිසා මයිදුලයි කෝප් එකට ගියා මොන හරි කන්න. අපිට උදේට කැවෙනවා හරිම අඩුයි. මොකද අපි අන්තිම වෙනකන් නිදාගෙන ඉඳලා 8:00ට ලෙක්චර්ස් පටන් ගන්නවා නම් අපි 8:00ට හොස්ටල් එකේ ඔය දවසට කලින් දවසේ අපිව දොර ගාව නවත්ත ගත්තත් එක්ක මේ පැය භාගයක් පරක් වෙලා ගිහිල්ලා. අද අපේ ඇග්‍රි ෆැකල්ටි ඕපන් ඩේ එක නිසා අපි චුට්ටක් ගේ පැත්තටත් ගියා. කැෆටේරියා එකට ආව ගමන්ම මේ තියෙන්නේ එතෙන්දි ගත්ත චුටි ක්ලිප් එකක්. ස්කූල් ළමයි ගොඩක් ඇවිත් තිබ්බා. අනේක මාර ලස්සනයි. අපි ගිය පාරත් ගියා. ගිය පාර
අපි ඒක ඇතුළටම ගිහින් හැමතැනම ඇවිදලා ඔක්කොම බැලුවා. මේ පාර නම් එච්චර වෙලාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දෙන්නා කෑමත් අරගෙන ඇවිල්ලා දැන් කනවා. ඔය මොඩ් එකට කනව නෙවෙයි, මම සාමාන්‍යයෙන් කන්නේ ඔහොම තමයි. මට හැමෝම කියනවා කෑම අත ගගා නැතුව කන්න කියලා. ඒ වුණාට මට පුරුදු වෙලා තියෙන දේ තමයි මට කෑම කද්දී හිමින් කන්න ඕනේ, නැත්තම් කෑවා කියලා දැනෙන්නේ නැහැ. ඊට පස්සේ කෑමත් කාලා ආයේ එතනටලා බැලුවා දැන් කවුද ඇවිත් තියෙන්නේ, මොකද වෙන්නේ කියලා. එතනට පේන view එක තමයි ඔය අපි කෑම කකා හිටපු තැනට. එදා සෙනඟ ගොඩාක් හිටියා. බලමුකෝ අපි යන්න පුළුවන් වුණත්. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කෑම කාලා ආයි ගියා අපේ ලෙක්චර් හෝල් එකට. අපේ ශිරුයි ලිහිණියේ කට්ටිය ලැජ්ජයි යන්නේ. මේ මුන් ටික සින්දු දාගෙන නටනවා ඔය. මට චූටි කෑල්ලක් තමයි ගන්න පුළුවන් වුණේ. මම වීඩියෝ කරනකොට එයාලා නටන එක නවත්තනවානේ. ඔන්න අපි අද දවසේ දෙවෙනි ලෙක්චර් එකත් පටන් ගත්තා. මේ කම්මැලි අනේ මේ දවස්වල ලෙක්චර්ස් වල ඉන්න. මොකද අපිට එක්සෑම් උත් තියෙනවා එක දිගට පැය දෙකේ එක්සෑම්. පැය දෙකේ කියන්නේ ක්විස් මිඩ් ඉතින් පැය එකමාරයිනේ. අර පේපර්ස් එකතු කරලා ඒවත් එක කරලා ඒ ටයිම් වෙන් කරාම පැය දෙකක්. ඉතින් CA තියෙනවා, ඇසෙස්මන්ට් තියෙනවා, ප්‍රසන්ටේෂන් තියෙනවා, පෝස්ටර් හදන්න තියෙනවා, වැඩ ගොඩයි. මේ කලින් මම වීඩියෝ දාන්නේ නැහැ කියලා ඉන්නතෝ කරා නම් වීඩියෝ ගොඩක් දාන්න තිබ්බා. අපි බ්‍රිකට්ස් හැදුවා අපේ CA වලට. ගොඩක් ඒවා කරා. ඊට පස්සේ දුලයි මායි ගියා කෑම ගන්න. මේ දවස්වල අපේ කැන්ටින් එක වහලා, ඒක නිසා මේන් කැම්පස් එකෙන් වීල් වලින් අපිට කෑම ගේනවා. දැන් ওই දුලා වීල් එක ගාට ගියා කෑම ගන්න. අපේ සුබෝට වයිව එක ඉවර වෙලා එයා හොස්ටල් එකට ආවා වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන එන්නම් කියලා. ඊට පස්සේ අපි තුන් දෙනාත් එක්ක කාලා ගියා අපේ ඇග්‍රි ෆැකල්ටියට. වීඩියෝ කරනවා කියලා ෆෝන් එක මේව කරන් ගියාට අනේ හරිම ලැජ්ජයි. ඇයි සෙනඟ ගොඩයි නේ. එතකොට අර කට්ටිය බලන නිසා ඒ වුණාට ඉතින් වීඩියෝ එකට නිසා චුට්ටක් වීඩියෝ කරගත්තා. ඔන්න දැන් එනවා අපේ බැච් එකේ තව කට්ටියක්. අන්න අපේ කවි. ඊට පස්සේ ඔය ඉන්නේ අපේ මොබි. තුවර්ණ ඒ ඉන්නේ අපේ බැච් එකේ ළමයි කට්ටියන් අපේ කාව්‍යලා. මේ තියෙන්නේ අපේ ලස්සන ඇග්‍රි ෆැකල්ටිය. අනේ එච්චරයි මේ අපිට යන්න පුළුවන් වුණේ. යනකොටම ගෲප් එකට මැසේජ් එකක් දැම්මා මැඩම් ආවා කියලා. ඊට පස්සේ කට්ටියටම ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ අපි ලෙක්චර් එකට ආව. මං එද්දී මෙන්න මේ මිනිස්සයා මගේ පුටුව හොරකම් කරලා. ඊට පස්සේ මට ඉතින් ඉස්සරහ පොලිමට එන්න වුණා. දැන් මේ තියෙන්නේ අපේ අද දවසේ 3 වෙනි ලෙක්චර් එක.
මේ ඉන්නේ අපේ බුද්ධිමත් පසිඳු. එයා තමයි අපේ කට්ටියකින් බුද්ධිමත්ම. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මොකද අපි මෝඩයි, එයා හරි බුද්ධිමත්. ඉන්ටර්වල් එකෙන් පස්සේ ලෙක්චර් එක නිසා ලෙක්චර් කොච්චර අසුණත් මේ කම්මැලි නිින්ද යනවනේ. ඒ වෙලේ ඉතින් මම නියපොතුවල එක වැඳ ඇඳ එක කර කර හිටියා. ඊට පස්සේ අපිට තව CA එකක් තිබ්බා 2 ඉඳන් 4 වෙනකන්. අනේ හරිම කම්මැලි. එතකොට තමයි ඉතින් ඕවා කර කර හිටියේ. නිදිමතයි. මම මට විතරක් දාලා නිකන් හිටියේ නෑ. වටේ මින්නයිට කතා කර කර ඔය ලෙන්ස් එක දාලා ගත්තා. මම පුළුවන් වුණත් එක වීඩියෝ එකක් දාන්නම් ඒ එක ළමයිගේ. ඕකත් දාගෙන ඔය ඒත් මේ ලෙක්චර් එක තමයි යාගෙන ඉන්නේ. ඔය කතා කරනවා මගේ දිහා බල බලා හිරිමල් හිතේ නැවතිලා. ටන්ටනං අද දවසට ලෙක්චර්ස් ඉවරයි. අපි CA එකත් සබ්මිට් කරලා දැන් අපිට යන්න තමයි තියෙන්නේ. ඔය දැන් CA එක සබ්මිට් කරලා සයින් කරන්න තමයි කට්ටිය පොලිමේ ඉන්නේ. කට්ටිය අඩු වෙනකන් ඉඳලා අපි කට්ටිය අන්තිමටම ගිහින් සයින් කරලා සබ්මිට් කරලා දැන් ඔය යනවා. ඔය ඉන්නේ අපේ කුරු සෙලිබ්‍රිටි බෝයි. ඒ වෙලේ අපිට හරියට ඕපන් ඩේ එකේ බලන්න යන්න බැරි නිසා අපේ සුබෝයි දුලයි ගියා. මම ගියේ නැහැ. මට ඔළුව රිදෙන්න ගත්ත නිසා. ඊට පස්සේ මං අම්මට කෝල් එකකුත් අරගෙන අම්මත් එක්ක කතා කර කර එහෙමම හොස්ටල් එකට ආවා. ඊට පස්සේ වොෂ් එකකුත් දාගෙන හවස් වෙලා කෝප් එක පැත්තට ගියා. ඔය ඉන්නේ අපේ පෙරේරා. මං යාව වීඩියෝ කරනවා දැකලා ඔය මට බනිනවා. ඊට පස්සේ මගේ ෆොටෝත් ගත්තා. මෝඩයා. මොන වුණත් පොර හරිම හොඳයි. අපේ බැච් එකේ ළමයි හරි හොඳයි යන්නේ. කවුරු ගත්තත් හොඳයි කියන්නේ විතරයි ඉතින්. ඔක්කොමලා හරි හොඳයි. පෙරේරා ඔයාව YouTube දාන්න යන්නේ. ඊට පස්සේ කෝප් එකටත් ගිහිල්ලා බඩු අරගෙන ආයෙ ගියා අපි ඇග්‍රි පාක් එක පැත්තේ. මේ දවස්වල ලස්සනට මල් පිපිලා. එතකොට අලුත් පැල හිටවලා කලින් අපි ගියා. එතකොට සූර්යකාන්ත මල් දාලා තිබ්බේ. හරිම ලස්සනයි. මම හිතන්නේ මේ අවුරුද්දෙත් ඒ කාලේ වෙද්දි සූර්යකාන්ත මල් දායි. අපිට පහුවෙනිදා ආයේ එක්සෑම් එකක් තියෙන නිසා ඇවිල්ලා පාඩම් කරන්න ගත්තා. මම රූම් එකේ පාඩම් කරේ. අපේ සුබෝයි 12 ස්ටඩි හෝල් එකේ තමයි පාඩම් කරේ. අද දවසට ඔච්චරයි වීඩියෝ එක. මීට වඩා ලොකු වීඩියෝ එකක් කරන්න හිටියේ. කියන්නේ අර ඕපන් ඩේ එක තමයි මේ ප්‍රධානටම මේකේ පෙන්නනවා කියලා හිතන් හිටියේ. ඒත් ඉතින් යන්න බැරි වුණානේ. ආයි වීඩියෝ දාන නිසා මොන හරි තිබුණොත් මං ගේන්නම් ඉතින්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට ගිහින් එන්නම්. බයි බයි.